රහස් ප්‍රකාශයක් දෙන්න සැකකරු අධිකරණයෙන් අවසර ඉල්ලයි. මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමෙන් පසු ඉල්ලීම සලකා බලන බව මහේස්ත්‍රාත් කියයි. 10 තෙක් යලි රිමාන්ඩ්. සැකකරුට ඊයේ නීතිඥයෙක් නැහැ. අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක බරපතල ලෙස දූෂණය කිරීමේ සිද්ධියේ සැකකාර හිටපු යුද හමුදා සෙබලා හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී පහසුවෙන් හඳුනා ගැනීමට එම සිද්ධියේ පැමිණිලිකාර වෛද්‍යවරිය සමත් වූවාය. සැකකරු මෙලෙස හඳුනාගනු ලැබුවේ සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ඉදිරියේ ඊයේ 28 දා පැවති අවස්ථාවේදීය. මෙම හඳුනා ගැනීමේ පෙරට්ටුව මහේස්ත්‍රාත් නිල මැදිරියේදී පැවැත්වීම විශේෂත්වයකි. මෙම සිද්ධියේ පැමිණිලිකාර වෛද්‍යවරිය ඊයේ 28 දා හඳුනා ගැනීමේ පෙරට්ටුවට පෙනී සිටීම සඳහා ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඇතුළු නීතිඥ මහත්මීන් කණ්ඩායමක් සමග අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටියාය. සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුව මහේස්ත්‍රාත් නිල මැදිරියේදී පැවැත්වීමෙන් අනතුරුව යලි විවෘත අධිකරණයේදී නඩුව කැඳවනු ලැබිය. එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කළේ මෙම අපරාධ සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන සිදු කෙරෙන බැවින් සැකකරු යලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. පොලිසිය කළ එම ඉල්ලීම පිළිගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේ සැකකරු තව දුරටත් අප්‍රේල් මාස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. එහිදී අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අමතමින් සැකකාර හිටපු යුද හමුදා සෙබළ නිලන්ත මදුරංග රත්නායක පවසා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් ප්‍රකාශයක් ලබා දීමට තමන්ට අවශ්‍ය බැවින් ඒ සඳහා අවසර ලබා දෙන ලෙසයි. සැකකරුගේ මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැවසුවේ සැකකරු සම්බන්ධයෙන් මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු මගින් වාර්තාවක් කැඳවීමෙන් අනතුරුව ඉල්ලීම පිළිබඳව සලකා බැලිය හැකි බවයි. ඒ අනුව සැකකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කොට අදාළ වෛද්‍ය වාර්තාව අධිකරණයේ හමුවට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියට තවදුරටත් නියෝග කළේය. මෙසේ යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ගල්නෑව නව නගරය D3 හැලපාර ලිපිනේ පදිංචි නිලන්ත මදුරංග රත්නායක නමැති හිටපු යුද හමුදා සෙබළකු මෙන්ම චීවරධාරියෙකි. අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක බරපතල ලෙස දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින සැකකාර හිටපු යුද හමුදා සෙබළගේ නිවසේ පාත්තරයක් මත තිබී ජීව බෝම්බයක් පොලිසිය විසින් සොයා ගැනුණු අතර එම ජීව බෝම්බය අධිකරණ නියෝග මත පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් පුපුරවා විනාශ කර හැරිනි. පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි නිශානි සෙනෙවිරත්න මහත්මියගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක සි. දයානන්ද මහතා පෙනී සිටි අතර අගතියට පත් පැමිණිලිකාර වෛද්‍යවරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥවරුන් වන කොරසගල්ල, කූජන බානගොඩ, රොෂාන් විජයගාමිනී සහ සුභාෂිනී වීරක්කුඩි යන නීතිඥ මහත්මීන් සමග ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පෙනී සිටියේය. සැකකරු වෙනුවෙන් ඊයේ දිනයේදීද කිසිදු නීතිඥයෙකු පෙනී සිටියේ නැත. සබ්ස්ක්‍රයිබ් කරන්න.